ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අද ඉතින් මොනාද අපි හදන්නේ කියලා. ඔන්න ඉතින් ඔයාලා දැක්කනේ. ඔන්න ඉතින් ඒ විදිහටම අපි ගස්ලබු අච්චාරුවක් තමයි හදන්න ලෑස්ති වෙන්නේ. ඔන්න ඒකට ඕන කරන ගස්ලබු ගෙඩිය අපි සුද්ද කරගෙන පිරිසිදු කරගන්නවා. මේ කරන්න යාළුවනේ අච්චාරුවට මුරුංග පොතු දානවනේ. ඉතින් ඒකට ඕන කරන මුරුංග පොත්ත අපේ ගෙදර ගහෙන් අපි මේ විදිහට කපා ගන්නවා. දැන් ඉතින් අපි පොතු යවලා පිරිසිදු කරගත්ත ගස්ලබු ගෙඩිය මේ විදිහට පොඩියට කපා ගන්නවා. ඉතින් යාළුවනේ ගොඩක් සිහින්ව කපා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට හොඳට පහේ වදින හින්දා අපිට රසට අච්චාරුව හදා ගන්න පුළුවන්. දැන් අපි අච්චාරුවට ඕන කරන අබ ටික මේ විදිහට දාගෙන විනාකිරි එකතු කරගෙන පෙගෙන්න තියාගන්නවා. ඒ අතරෙම යාළුවනේ අපේ අච්චාරුවට ඕන කරන පොඩි ලූණු ටිකත් සුද්ද කරගෙන පිරිසිදු කරගෙන ලෑස්ති කරගන්නවා. මෙන්න තියෙනවා අපි සෝදලා පිරිසිදු කරගත්ත ලූණු ටිකයි මිරිස් ටිකයි. දැන් ඉතින් යාළුවනේ අපි අර කලින්ම පෙගෙන්න දාගත්ත අබ ටික මේ විදිහට වංගෙඩියකට දාගන්නවා. ඊළඟට තියෙන්නේ ඉතින් මේක හොඳට පොඩි වෙන්න කොටා ගන්න. අපේ ගෙදර අබ ක්‍රීම් නැති නිසා තමයි යාළුවනේ මේ විදිහට අබ ටික කොටා ගන්නෙ. ඉතින් ඔයාලට අබ ක්‍රීම් තියෙනවා නම් අබ ක්‍රීම් දාලා හදාගන්න. එහෙනම් යාළුවනේ මෙතන තියෙනවා අපි කොටා ගත්ත අබ ටික. ඒ වගේම කුරුඳු පොතු, ගම්බිරිස්, සුදු ලූණු, එතකොට අපි කපා ගත්ත මුරුංග පොත්ත, ඉඟුරු කෑලි දෙකක් ලෑස්ති කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ මේ ටිකත් හොඳට පොඩියට කොටා ගන්න. මෙන්න තියෙනවා යාළුවනේ අපි සිහින්ව කොටා ගත්ත අපේ කුළුබඩු ටික. දැන් ඉතින් අපි වතුර එකක් ලිපෙන් තියාගත්තා. ඒකට ලුණු ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට යාළුවනේ කහ ටිකකුත් එකතු කරගන්නවා. දැන් ඉතින් අපි සිහින්ව කපලා තියාගත්ත ගස්ලබු ටික මේකට එකතු කරගෙන තම්බ ගන්න ඕන. දැන් නම් යාළුවනේ අපේ ගස්ලබු ටික තැම්බිලා ඇති. මේ විදිහට අපි ඒ ටික පෙරා ගන්නවා. පෙරාගත්ත වතුර ටික අපි ආයෙම අනිත් ගස්ලබු ටික වගේම ලූණු ටික, අමු මිරිස් ටික තම්බ ගන්නත් ඒ වතුර ටිකම තමයි පාවිච්චි කරන්නේ. ඔන්න එහෙනම් අපේ ලූණු ටිකත් තම්බ ගත්තා. දැන් තියෙන්නේ අපේ අමු මිරිස් ටික තම්බ ගන්න. අපේ ලූණු ටික, අමු මිරිස් ටික ගොඩාක් තම්බ ගන්න නැතුව අමු මිරිස් වල කොළ පාට ගතිය එහෙම තියෙද්දි බා ගන්න ඕන. ඔන්න යාළුවනේ අපේ අච්චාරුවට ඕන කරන ගස්ලබු, ලූණු, අමු මිරිස් තම්බලා අරගෙන ලෑස්ති කරගත්තා. දැන් ඉතින් අපි තම්බලා තියාගත්ත අමු මිරිස් මේ විදිහට කටුවක් අරගෙන මැද්දෙන් පලා ගන්නවා. මේ විදිහට පලා ගත්තාම කුළුබඩු එහෙම හොඳට වදින නිසා අපේ අච්චාරුව රසට සැරට හදාගන්න පුළුවන්. දැන් ඉතින් තියෙන්නේ අපේ අච්චාරුව හදාගන්න තම්බලා තියාගත්ත ගස්ලබු ටික මම බේසමකට දාගන්නවා.
ඒකත් දාගෙන ඊළඟට මම කොටලා තියාගත්ත අබ ටික, ගම්මිරිස්, එතකොට කුරුඳු පොතු, සුදු ලූණු, ඉඟුරු, මුරුංග පොතු ඒ ටික ඔක්කොම එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊළඟට අපි තම්බලා තියාගත්ත අමු මිරිස්, ලූණු ඒ ටිකත් එකතු කරගන්නවා. ඔන්න එහෙනම් අපේ අච්චාරුවට ඕන කරන විනාකිරිත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. දැන් අපිට පුළුවන් රස අණුව ලුණු එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්න. සුවඳයිනේ. මෙන්න තියෙනවා යාළුවනේ අපි හදාගත්ත ගස් ලැබු අච්චාරුව. අච්චාරු කියන්නේ කල් තියාගෙන කන්න පුළුවන් ගොඩක් රසවත් කෑමක්. මේ විදිහට රසට හදලා තියාගත්තාම රසට බත් කන්න පුළුවන් වගේම බත් මුල් වලටත් තියන්න පුළුවන් කදිම කෑමක්. එහෙනම් ඉතින් ඔයාලත් හදලා රස බලන්න. ඔන්න ඉතින් අපේ අච්චාරුවත් කල් තියාගෙන කන්න ඕන නිසා අපි මේ විදිහට මුට්ටිය කෙසෙල් කොලයකින් වහගෙන ගැට ගහලා තියාගන්නවා. එහෙනම් ඉතින් ඔයාලත් මේ විදිහට ගස් ලැබු අච්චාරුවක් හදලා රස බලන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.